තෙරුවන් සරණයි සියලු දෙනාටම විශේෂ දැනුවත් කිරීමට මේ අප සමග සම්බන්ධ වෙන්නේ ඔබ අපි හැමෝම දන්නවා අපේ මාතෘ භූමියේ ඇති වෙලා තියෙන මේ ස්වාභාවික අනතුර දැන් තරමක් උනාට තත්ත්වය වැසි සත්‍ය පොඩ්ඩක් අඩු වුණත් තාම ගම් වතුර අවදානමත් නායෑමේ අවදානමත් තාම පහව ගිලා නැහැ කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. නමුත් මේ අනතුර පටන් ගත්ත වෙලාවේ බදුල්ල ඒ වගේම නාවලපිටිය ගම්පල කියන ඒ පළාත්වල තමයි මුලින්ම මේ අනතුර සිද්ධ වුණේ. දැන් ඒ ගම් වතුර මට්ටම තම්දුරට පහ වෙලා ගියත් සාමාන්‍ය විදිහට ජන ජීවිතය යථාර්ථයටපත් වෙලා නැහැ. මොකද ගොඩක් දැන් නාය ගිහිල්ලා ඒ කියන්නේ ගම්පල එහෙම ගත්තොත් දැන් කඩ එහෙම ගොඩක් යට වෙලා සම්පූර්ණයෙන්ම යට වෙලා තිබෙන නිසා මේ නැවත මේ භාණ්ඩ පරිහරණය කරන්න පුළුවන් තත්ත්වයක් නැති ගොඩක් දැන් තියෙනවා. ඒ වගේම භාණ්ඩ ගන්න පුළුවන් තැන් වලත් සමහරට සීමාවකට දෙනවා කියන තමයි මට දැනගන්න ලැබුණේ. මේ කියන්නේ පුජ්‍යලයන් අනුව පොඩ්ඩ සීමා කරලා මහා පරිමාණයෙන් ගන්න නැතුව ඒ වගේ දෙනවා කියලා තමයි තියෙන්නේ. ඒක නම් ගැටලුවක් නෑ. මොකද හැමෝටම දෙන්න පුළුවන් වෙන නිසා නැත්නම් හැමෝටම ගන්න පුළුවන් වෙන විදිහට ඒ වගේ වැඩ පිළිවෙලක් කරන්න හොඳයි. නමුත් අධික ලෙස මේ ලිහිලා දැමීම නැත්නම් මම හිතන සුදුසු නෑ මේ වෙලාවේ. මොකද අපි හැමෝම අසරණලා ඉන්නේ, නවතන්න වෙලා ඉන්නේ. මේ ආදාය මාර්ගයක් හැම ලොකු මුදල් උපයන්න පුළුවන් කාලයක් නෑ මේක ආපදා තත්ත්වයක්. ඒ නිසා ව්‍යාපාරික මහත්මයන් ඉල්ලනවා මේ අවස්ථාවේදී යම් කිසි සීමාවකට ඒක කරගත්තොත් හොඳයි කියලා. මොකද අපි සහෝදර ජනතාවට හැමෝටම නේද එදිනදා මේ ගන්න අයත් එක්ක අපි ගනුදෙනු කරන්න වෙන්නේ. ඒ නිසා ඉල්ලීම කරනවා. ඒ වගේම මේ අනිත් තැන් වලින් ආධාර වෙනකන් පුළුවන් විදිහට ඒ ආපදාන්ට ලක් නොවිච්ච ඉන්නවා නම් ඒ ගැන හොයලා බලලා කරන්න කියලා කටයුතු කරනවා. මොකද අපි විදේශින් ඉඳලා මුදල් දැම්මත් සමහරට බැංකු වලින් මුදල් ලබා ගන්න මේ හැකියාවක් නැහැ. බැංකුත් තාම සක්‍රිය තත්ත්වයේ නැති නිසා ඉතින් ඒ ආධාර ලැබෙනකන් නැත්නම් මුදල් ලබා ගන්න පුළුවන් වෙනකන් ඔබ සියලු දෙනාගේ සහයෝගය අත්‍යවශ්‍ය මේ වෙලාවේදී. මොකද අපි මහනුවරට ඉතින් කොළඹ වගේ ඉඳලා එන්න විදිහක් නැහැ. ප්‍රවාහන පාසුකම් නැති නිසා මේ ප්‍රමාණ මාර්ග අවහිරලා තියෙන නිසා ඉතින් පුළුවන් විදිහට මේ එනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. ඒ නිසා ඒ ගැනත් විශේෂ අවධානයක් කරනවා. විශේෂයෙන් ඉල්ලීමක් කරන්න තියෙන ඔබ අවතන් වෙලා ඉන්නවා නම් මම දැනට දන්නේ ගම්පල ජිනරාජ පෙරම විද්‍යාලයේ තමයි මේ ගොඩක් අය නැවතිලා ඉන්නවා කියලා. ඒ හැර වෙන තියෙන තැන් අපි හරියට දන්නේ නැහැ. ඒ නිසා ඒ තියෙන තැන් තියෙනවා නම් විශේෂයෙන්ම දැනුවත් කරන්න. එතකොට පුළුවන් සහන සලසන අයට නැත්නම් ඒ උපකාර කරන අයට ඇවිල්ලා ඔබලාට ඔබලා සමග සම්බන්ධ වෙන්න නැත්නම් ඒ අවශ්‍ය කරන දේවල් ලබා දෙන්න පුළුවන්කම තියෙන නිසා හරියට දන්නේ නැහැ. ඒ තියෙන තැන පුළුවන් අය ඉන්නවා නම් ඒ මිනිස්සු රැඳිලා ඉන්න අවතන් වෙලා ඉන්න තැන් තියෙනවා නම් ඒ ගැන දැනුවත් කරන්න කියලා විශේෂයෙන් ඉල්ලනවා. ඒ වගේම මේ අපේ මව්බිම ඇතිලා තියෙන මේ ආපදා තත්ත්වය ඉක්මනින්ම පහව ගිහිල්ලා නැවතත් ශ්‍රී ලංකාවක් හැටියට එක්සත් වෙලා ඉන්න පුළුවන් මාතාවන් ඉක්මනින් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වර්තමාන රජයටත් විපක්ෂයේ සියලු දෙනාටත් ත්‍රිවිධ හමුදාවට පොලිසියට සිවිල් ආරක්ෂක බලකායට ඒ වගේම සහන සේවන කණ්ඩායම් වලට ඒ වගේම ගොඩක් මාධ්‍ය ආයතන සිවිල් සංවිධාන ගොඩක් ඉතින් බාන්න එකතු කරලා මේ ලබා දෙන එක පටන් ගන්නවා. ඉතින් ඇත්තම හරි සතුටුයි ඒ ගැන. මේ අපේම සහෝදර ජනතාව අපි මේ වෙලාවේ හැමෝටත් එක්ක මත්තල් මැදගෙන උදව් කරගන්න ඕන කියන මේ පරම පිවිතුරු චේතනාවත් එක්ක කටයුතු කරන සියලු දෙනාට මේ ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ලංකාවේ ලාංකිකෝ කියන්නේ පරිත්‍යාගශීල ජාතියක්. ඉතින් ඒක මේ හැම මොහොතම ඔප්පු වෙලා තියෙනවා. මේක මුළු රටටම බලපාන විශේෂණයක් නිසා යම්කිසි ප්‍රමාදෝෂයක් ඇති වෙන්නට පුළුවන්. ඒ තැන් වල ලැබෙන්න මොකද මුළු ලංකාවම තියෙන නිසා හැම දෙයක් ගැනම හොයලා බලන්නේදී යම්කිසි ප්‍රමාදයක් ඇති වෙන්නට පුළුවන් කියන මේ අදහස තමයි ඉන්නේ. ඒ නිසා නැවතත් අපි සියලු දෙනා සත්‍යමත් වෙමු. අපේ රට ගොඩගමු කියන ඉල්ලීමත් එක්ක සියලු දෙනාටම සුවසේ ඉන්න පුළුවන් හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් මිනිස්සු රැඳලා ඉන්න තැන් යන්න ඕන තැන් පුළුවන් තියෙනවා නම් හැමෝම පුළුවන් විදිහට දැනුවත් කරන්න කියලා ඉල්ලීම කරනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි.